අයිබෝන් මිත්‍රෝනේ ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මීට කලින් මම පොඩි වීඩියෝ එකක් සමාජ මාධ්‍යෙට මුදා හැරලා ඔයගොල්ලන්ට කිව්වා මේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන විෂය පිළිබඳව වීඩියෝ 10කින් පොඩි පාඨමාලාවක් ඔයගොල්ලන්ට මේ සමාජ මාධ්‍ය හරහා විශේෂයෙන්ම YouTube එක හරහා අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මේ තමයි ඒ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මිත්‍රවරුනි මම බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනේදී ඕගොල්ලන්ට ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නේ මොකක්ද කියන එක ගැන ඉඳලා මේකට පොඩි ෆවුන්ඩේෂන් එකක් එහෙම නැත්නම් හැඳින්වීමක් ලබා දෙන්න. මොකද ආරම්භයක් හැටියට මේ විෂය කියන්නේ මොකක්ද කියන දේ අපි තේරුම් ගන්න නැතුව ඉස්සරහට ගියොත් ඒක අපේ මේ වීඩියෝ 10ක වීඩියෝ මාලාවට හොඳ නැහැ. ඉතින් අපි කල්පනා කරන්න ඕන මොකක්ද එකට මේ විෂය කියන්නේ මොකක්ද මේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන එක ගැන අවබෝධයක් ෆවුන්ඩේෂන් එකක් ගත්තොත් තමයි මේක ඉස්සරහට අපිට යන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ කවදා හරි කල්පනා කරලා තියෙනවද ඇත්තට මම අර ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් කරා වගේම ඕගොල්ලෝ කල්පනා කරලා තියෙනවද ලෝකයේ මේ ඇමරිකාව, චීනය සහ යුරෝපය මේ ලෝකයේ මේ බල අරගලය වෙනුවෙන් කරන මේ දේවල් මේ සටන් මේගොල්ලෝ විවිධ ගිවිසුම් අත්සන් කරන ඕගොල්ලෝ දැකලා ඇති. ඒතර මේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද? ඇත්තටම ඇයි මේ දේවල් කරන්නේ? එතකොට ලෝකයේ විවිධ තැන්වල මේ විදිහට යුද්ධ යනවා. එතකොට ඇයි මේ යුද්ධ කරන්නේ? මොකද්ද මේකේ බලාපොරොත්තුව? මේ ගැන ඕගොල්ලෝ කවදා හරි කල්පනා කරලා තියෙනවද මේ සම්පූර්ණ පද්ධතිය මොකද්ද මේ? ඇයි මේ මෙහෙම දේවල් වෙන්නේ? මොකද්ද මේ වෙන්නේ ඇත්තටම? මේකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? සරලව කිව්වොත් මිත්‍රවරුනි, ඔන්න ඔය කියන කාරණා ගැන අධ්‍යයනය කරන විෂය පතේට අපි කියනවා ජාත්‍යන්තර සම්බන්ධතා කියලා. කෙනෙක්ට කියන්න පුළුවන් ජාත්‍යන්තර දේශපාලනය කියලාත් ඕනනම් නිර්වචනය කරන්න පුළුවන්. ඒකේ වැරද්දක් එහෙමත් නැහැ. නමුත් ජාත්‍යන්තර සම්බන්ධතා කියන දේ විෂයක් විදියට දියුණු වෙලා තියෙනවා ලෝකේ. මේක ගොඩාක් පරණ අවුරුදු දසදහස් ගාණක් පරණ විෂයක් නෙමෙයි. ඒ කියන්නේ විෂයක් විදියට මේක ගොඩ නැගිලා නෑ එහෙම. නමුත් විශේෂයෙන්ම 20 වෙනි සියවසේ තමයි මේක ලෝකෙට විෂයක් විදියට දියුණු වෙන්න පටන් ගත්තේ. ඉතින් මේ වැඩසටහන අවසානයේදී ඕගොල්ලෝට අවබෝධ වෙයි ජාත්‍යන්තර සම්බන්ධතා කියන දේ ලෝකෙට කොච්චර වැදගත්ද කියන එක. ඒ විතරක් නෙමෙයි මම නම් හිතනවා ඕගොල්ලෝ අදින් පස්සේ ප්‍රවෘත්තියක් බැලුවත් ෆෝන් එකට නොටිෆිකේෂන් එකකින් එන නිවුස් එකක් නොටිෆිකේෂන් එකක් බැලුවත් ඕගොල්ලෝ ලෝකෙ දිහා බලන විදිය ගොඩාක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. සරලවම කිව්වොත් ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නේ ලෝකයේ විවිධ රටවල්, ජාත්‍යන්තර සංවිධාන, ජාත්‍යන්තර බලවේග, විශේෂ රාජ්‍ය ක්‍රියාධරයන්, රාජ්‍ය නොවන ක්‍රියාධරයන් මේගොල්ලෝ එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද? සමහරක් වෙලාවට මේගොල්ලෝ ගැටෙන්නේ කොහොමද? සහයෝගය වර්ධනය කරගන්නේ කොහොමද මේගොල්ලෝ එකතු වෙලා? ඉතින් මේ පිළිබඳව අධ්‍යයනය කරන විෂයපතේට අපි සරලව ජාත්‍යන්තර සම්බන්ධතා කියලා කියනවා. හිතන්න මේ විදියට ගෙදරක සාමාන්‍යයෙන් සහෝදර සහෝදරිය අතර, අම්මා තාත්තා අතර, එහෙම නැත්නම් ඔයාගේ පාසලේ ඔයාගේ මිතුරන් මිතුරියන් සමග ඔයගොල්ලන්ට යම් යම් මිත්‍රත්වයන් පවතිනවා. හැමෝත් එක්කම තියෙන මිත්‍රත්වයන් එක වගේ නෙමෙයි. ඔයගොල්ලෝ අතර පොඩි පොඩි නීති රීති තියෙන්නත් පුළුවන්. අපි මේ දේවල් විතරයි කන්නේ. අපි මෙන්න මෙහි දියාවට විතරයි යන්නේ සෙල්ලම් කරන්න. ඔය වගේ නිකන් ඔයගොල්ලෝ අතර නීති රීති තියෙන්නත් පුළුවන්. විවිධ සම්බන්ධතා තියෙන්නත් පුළුවන්. එතකොට ඔන්න ඔය වගේම මේ ග්ලෝබල් විලේජ් එක තුර ග්ලෝබල් විලේජ් එක කියන්නේ විශ්ව ගම්මානයක් විදිහට තමයි අපි මේ මුළු ලෝකෙම අඳුනගන්නේ. ඒතකොට මේ මුළු ලෝකයේ තුල මේ ගනුදෙනු සිද්ධ වෙන ආකාරය, මේ ගනුදෙනු සිද්ධ වෙන සම්බන්ධතා ජාලය අධ්‍යයනය කිරීම අපි IR කියලා තවත් සරල කරලා අපිට ඕනනම් හඳුන ගන්න පුළුවන්. මේ IR කියන නැත්නම් මේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන විෂයපතේ තුල අපි ප්‍රධාන ප්‍රශ්න 3කට පිළිතුරු හොයනවා. පළවෙනි ප්‍රශ්නය තමයි රටවල් යුද්ධ කරන්නේ ඇයි? අංක 2 දෙවෙනි ප්‍රශ්නය තමයි රටවල් සාමයෙන් වෙළඳාම් කරන්නේ. එහෙම නැත්නම් ගිවිසුම් ගහන්නේ කොහොමද? තුන්වෙනි එක තමයි මේ ගෝලීය බලය එහෙම නැත්නම් මේ පවර් එක බෙදෙන්නේ කොහොමද? අතටද මේ බලය බෙදෙන්නේ මේ ලෝකේ? ඉතින් ඔය කියන ප්‍රශ්න තුනට අපි මේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන විෂයපතේ තුල උත්තර හොයන්න උත්සාහ කරනවා. හරි. දැන් අපි කතා කරමු මේ ජාතික දේශපාලනය සහ ජාත්‍යන්තර දේශපාලනය අතර ඇති වෙනස මොකක්ද කියන එක ගැන. මොකද
ජාත්‍යන්තර සම්බන්ධතා කියන විෂය තුල අපි අධ්‍යයනය කරන්නේ ජාත්‍යන්තර දේශපාලනය, ඉන්ටර්නැෂනල් පොලිටික්ස්, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් රිලේෂන්ස්. එතකොට මේක ඇවිල්ලා අපේ භූමිය තුලින් ලෝකයට විහිදිච්ච විෂයක්. අපි ලෝකය ගැන අධ්‍යයනය කරන විෂයක්. එතකොට අපිට අනිවාර්යයෙන් අපේ රටින් පිටතට යන්න වෙනවා, ලෝකය ගැන හිතන්න වෙනවා, ලෝකය ගැන කරුණු එකතු කරන්න වෙනවා මේ විෂය ගැන අධ්‍යයනය කරන්න. එතකොට අපි පැහැදිලිවම වෙන් කරගන්න ඕන දෙයක් තමයි ඩොමෙස්ටික් පොලිටික්ස් and ඉන්ටර්නැෂනල් පොලිටික්ස් කියන්නේ මොකද්ද? ජාතික දේශපාලනය සහ ජාත්‍යන්තර දේශපාලනය කියන්නේ මොකද්ද කියන එක ගැන අපිට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. එහෙම නැතුව අපිට මේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන දේ තේරුම් ගන්න අමාරුයි. මෙතනදී තමයි ගොඩාක් අය පටලව ගන්නේ. මේක ඇත්තටම මේ ජාත්‍යන්තර දේශපාලන සහ ජාතික දේශපාලන කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතන්දර දෙකක්. මේක නිකන් අහසේ පොළවේ වගේ අපේ භාෂාවෙන් කියනවනේ. හරි, අපි එකට මේ ඩොමෙස්ටික් පොලිටික්ස් කියන්නේ මොකද්ද? නැත්තම් ජාතික දේශපාලනය කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි අවබෝධයක් ගමුකෝ. සාමාන්‍යයෙන් අපි ශ්‍රී ලංකාව ගත්තොත් උදාහරණයක් විදියට ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවක් තියෙනවා. අපරාධකරුවන්ට දඬුවම් කරන්න පොලිසියක් සහ අධිකරණයක් තියෙනවා. ඇත්තටම කිව්වොත් මේකේ පදනම පාලනය හයිරාකි එක. නැත්නම් ඕඩර් එකක් තියෙනවා. කවුරුන් හෝ නීතිය කඩකළොත් රාජ්‍යයට බලය තියෙනවා ඔවුන්ට දඬුවම් කරන්න. ඕක තමයි ජාතික දේශපාලනය තුළ අපිට බලා ගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණ විදියට අපිට අඳුන ගන්න පුළුවන්. නමුත් ජාත්‍යන්තර දේශපාලනය ගත්තොත් මෙන්න මෙතනදී තමයි ලොකුම වෙනස තියෙන්නේ. ලෝකයේ පාලනය කරන, ලෝකයේ රටවල නීති පනවන්න පුළුවන් ලෝක ආණ්ඩුවක්, වර්ල්ඩ් ගවර්න්මන්ට් එකක්, පොලිසියක් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. මෙන්න මේකට අපි කියනවා ඇනාකි එකක් කියලා. ඇනාකි එකක් කියන්නේ අරාජිකයි කියන දේ. අරාජිකත්වය කියන දේ තමයි මෙතනදී අපි කතා කරන්නේ. ජාත්‍යන්තර දේශපාලනේ, ජාත්‍යන්තර සම්බන්ධතා, මේ සමස්ත පද්ධතියම ගෝලීය පද්ධතිය ඇත්තටම කිව්වොත් අරාජිකයි. මේක ඇනාකි සිස්ටම් එකක් කියලා අපි කියනවා. අරාජිකයි කියන්නේ හැම තැනම අවුල් සහගතයි, ප්‍රශ්න, රණ්ඩු, යුද්ධ කියන දේව නෙමෙයි. මේ අරාජිකයි කියන දේ සරල තේරුම තමයි මේ ලෝකේ පාලනය කරන්න ආණ්ඩුවක් නැහැ. එහෙම නැත්නම් ගවර්න්මන්ට් එකක් නැහැ. මේ ලෝකෙට අධිකාරී බලය සහිත ආයතනයක් නැහැ මේ ලෝක පද්ධතිය පාලනය කරන්න. ස්වෛරීත්‍ය සහිත ආයතනයක් නැහැ. ඉතින් ලෝකයේ සියලුම රාජ්‍යන්ට සරල ගොත් හැම රටකටම සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ ඉදිරි ගමන ගැන තමන්ට තහවුරුවක් කරගන්න. සරලව කිව්වොත් තමන්ගේ වැඩේ තමන් බලා ගන්න ඕන. ඒක තමයි මේ ජාත්‍යන්තර සම්බන්ධතාවල තියෙන ප්‍රධානම මූලික කාරණාව. මේක අරාජික පාලනයක්. ජාත්‍යන්තර දේශපාලනය කියන්නේ සෑම විටම අරාජික තත්වයකින් යුතු දේශපාලනයක් කියන දේ ඕගොල්ලෝ මම අපි හැමෝම තේරුම් ගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. ඉස්සර නම් මීට අවුරුදු ගණනාවකට කලින් නම් ජාත්‍යන්තර සම්බන්ධතා කිව්වම එහෙම නැත්තම් මේ IR කිව්වම ගොඩාක් මිනිස්සු මේක තේරුම් අරන් හිටියේ එක්කෝ රටවල් දෙකක් තුනක් අතර නැත්තම් මේ ස්ටේට්ස් අතර වෙන යුද්ධයක්, එහෙම නැත්තම් මේක මේ සාම සාකච්ඡාවක්, නැත්තම් මේ මොකක් හරි රටවල් අතර මේ ගිවිස ගන්න ගිවිසුම් පිළිබඳ දෙයක් කියලා. නමුත් මේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නේ මිත්‍රෝනි ඊට වඩා ගොඩාක් ගැඹුරු සංකීර්ණ වගේම ඉගෙන ගන්න ඉතාමත් රසවත් විෂයක්. මම ඕගොල්ලන්ට කිව්වනේ ඉතින් මේ ජාත්‍යන්තර දේශපාලන නැත්නම් ජාත්‍යන්තර සම්බන්ධතා කියන දේ අද වෙද්දි සංකීර්ණ විෂයපතයක් වෙලා තියෙනවා කියලා. ඉතින් මේකට හේතු වෙන තවත් ප්‍රධාන කාරණාවක් වෙන්නේ මේ ලෝකයේ සිටින මේක හැඩගස්වන්න ඉන්න අලුත්ම කණ්ඩායමක් වෙන මේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාදරයන් කියන දේ. ඉතින් මොකද්ද මේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාදරයන් කියලා කියන්නේ? කවුද මේ? අපි මේක ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරමු. පළවෙනි එක තමයි මේ ජාත්‍යන්තර රාජ්‍ය සංවිධාන කියන එක. IGOs කියලා අපි ඕනනම් කෙටියෙන් කියනවා, ඉන්ටර්නැෂනල් ගවර්න්මන්ට් ඕගනයිසේෂන්ස්. උදාහරණයක් විදියට එක්සත් ජාතීන්ගේ සංවිධානය අපිට ගන්න පුළුවන්, ලෝක බැංකුව ගන්න පුළුවන්, ඒ වගේම IMF එක, ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධාන. මේ ඇවිල්ලා මේ රටවල් එකතු වෙලා හදාගත්ත සංවිධාන වන අතරම මේවා ගෝලීය ප්‍රතිපත්ති, මේ ලෝකේ තියෙනනේ ගෝලීය ප්‍රතිපත්ති, මේවා හැඩගැස්වීම තමයි මේගොල්ලන්ගේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. ඊළඟට අපි කතා කරන්න ඕන මේකේ අංක 2 විදියට බහුජාතික සමාගම්, මල්ටිනේෂනල් කෝපරේෂන්ස් කියලා අපි කියනවා, MNC කියලා. අපි සරලව මේක කෙටියෙන් කියනවා, මේක අපිට මතක තියාගන්න ලේසි වෙන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ඕගොල්ලෝ මේ ගැන හොඳටම දන්නවා. මේකට අපිට Apple සමාගම, Google, Amazon සමාගම, එහෙම නැත්නම් ලෝකේ තෙල් සමාගම් තියෙනවා ලෝකේ පාලනය කරන ඒවා.
මේවා අති දැවැන්ත සමාගම. සමහරක් වෙලාවට මේ ලෝකේ තියෙන කුඩා රටවල් වලටත් වඩා මේවල ආර්ථික බලය සහ දේශපාලනීය බලය අතිශයින් ඉහළයි. ලෝකයට බලපෑමක් කරන්න පුළුවන් ආයතන විදිහට අපිට මේවා උදාහරණ විදිහට ගන්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි රාජ්‍ය නොවන සංවිධාන. එහෙම නැත්නම් අනිකුත් කණ්ඩායම NGO කියලා අපි කියන්නේ. ඕගොල්ලෝ අහලා තියෙන NGO, NGOs and non-state actors කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා ඔකට. ඉතින් මේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, ඔය Amnesty International වැනි සංවිධාන උදාහරණ විදිහට ගන්න පුළුවන්. සහ ලෝකේ විවිධ කණ්ඩායම් පවල් අද ලෝකේ දේශපාලනය කෙරෙහි ඍජුව හෝ වක්‍රව බලපෑම් කරනවා. ඉතින් මිත්‍රවරුනි, අද වීඩියෝ එකකින් ඕගොල්ලෝ ඉගෙන ගත්ත ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නේ මේක හුදෙක් ඉතිහාස කතාවක් නෙමෙයි. මේක තමයි මේ මුළු ලෝකයේම හැඩගස්වන සිස්ටම් එක, ක්‍රමවේදය. එහෙම නැත්නම් ක්‍රීඩාව කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන විෂය තුල, මේ ක්‍රියානීතිය තුල මේක හැඩගස්සන ප්‍රධාන ක්‍රීඩකයන් වෙන්නේ මේ ලෝකේ රටවල්. එහෙම නැත්නම් රාජ්‍යයන්. ඉතින් ඒ ගැන අවබෝධ කරගන්න තමයි අපි මේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන විෂය ඉගෙන ගන්න. එහෙනම් මේ රටවල්, මේ රාජ්‍යයන් කිසිම කෙනෙක්ට යටත් වෙන්නේ නැතුව ස්වාධීනව කටයුතු කරන්නේ කොහොමද? ඉතින් ඒකට බලපාන මේ ස්වෛරීත්වය කියන එකද, සවරනිටි කියන concept එකක් බිහි වුණේ කොහොමද ලෝකෙට? අන්නේ ස්වෛරීත්වය නැත්නම් සවරනිටි එක ගැන ඉගෙන ගන්න අපි මේ මාලාවේ දෙවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් අද වීඩියෝ එකෙන් මම හිතනවා මේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නේ මොකක්ද කියන එක ගැන ෆවුන්ඩේෂන් එකක්, දල අදහසක් ඕගොල්ලන්ට හම්බෙන්න ඇති කියලා. ඉතින් මේක ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. පළවෙනි වීඩියෝ එකෙන් ඕගොල්ලෝ මාත් එක්ක සම්බන්ධ වෙලා හිටියා වගේම දිගටම මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. මේ වැඩසටහන් 10 අවසන් වුණාට පස්සේ ඕගොල්ලන්ට ලෝකේ දිහා බලන විදිය සම්පූර්ණ වෙනස් කරගන්න පුළුවන්. ලෝකේ ගැන අවබෝධය ඕගොල්ලන්ට ගොඩක් වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ගේ කමෙන්ට්ස් මට ගොඩක් වැදගත්. මම හැමදාම කියනවා වගේම ඕගොල්ලොන්ගේ අදහස් උදහස් හැමදේම කමෙන්ට් සෙක්ෂන් එකේ ටයිප් කරලා තියන්න. ඕගොල්ලොන්ගෙන් මට දේවල් ඉගෙන ගන්න පුළුවන් වගේම මගෙනුත් ඕගොල්ලන්ට යම් කිසි දෙයක් ඉගෙන ගන්න හම්බුනා නම් මේ වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරලා ඕගොල්ලන්ගේ යාළුවොත් එක්කත් මේක ෂෙයා කරගන්න. එහෙනම් ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා. The Political Web YouTube channel එක subscribe කරලා දිගට මාත් එක්ක රැඳිලා ඉන්න. ඔබට ස්තුතියි. ජය වේවා.